මන්දවිත් නැවතුනේ මගේ ගේ ළඟ. හුඟක් ගෙවල් මේ පොළොවට නැවතිලා. අපිට මේ මොහොතේ පුංචි වැස්සක් ගේන්නේ හරිම බයක්. ඒත් මම දන්නවා අධ්‍යාපනයේ කවදා හරි අපිව මේ බය මුදවනවා කියලා. විශ්වාස කරන්න. සබහා ධර්මයටත් නවත්තන්න බැරි ශක්තියක් තියෙනවා නම් ඒ ආත්ම ශක්තියයි. ඒක මේ ගමේ අපිටත් තියෙනවා. දිත්වා කියන්නේ අපිට පාඩමක්. ඒ ස්වභාව ධර්මයට එරෙහි වෙන්න එපා කියන එක තරම නෙමෙයි. හැබැයි ඕනම අභියෝගයකදී අපිට එකට එකතු වෙලා නැගිටින්න පුළුවන් කියන එක. Yes, let's rise again. ස්වභාව ධර්මයේ අභියෝග හමුවේ අපි නොසැලී ඉමු. හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන ලස්සන රටක් වෙනුවෙන් අපි කැප වෙමු. හැම පාසලකටම පුස්තකාලයක් හදමු. එන්න අපිට පුළුවන් පුංචි කොටස අපි කරමු. Edunation Sri Lanka